මේ වෙනකොට මුළු ජපානයේම ගොඩ වීඩියෝ යනවා කටි දකින්න ඇති අගමැතිතුමිය කරන ප්‍රකාශයක්. මොකක්ද ඒ ප්‍රකාශය? ඒ ප්‍රකාශය තමයි SSW. ඒ කියන්නේ තොක්තේ ගිනෝ දෙවනි කාණ්ඩය නිගෝවලට. ඒ කියන්නේ SSW දෙවනි කාණ්ඩයට ඇයි කාලවකවානුවක් තීරණය කරලා නැත්තේ කියලා ඉවරලා අහනවා. ඒ අර ඉන්න වෙනම පක්ෂයක්. ඒ පක්ෂය තමයි විදේශිකයන්ට විරුද්ධව වැඩිපුර කතා කරන්නේ. ඒ පක්ෂය කියලා තමයි අහන්නේ. ඒකට උත්තර හැටියට අගමැතිතුමිය දෙන්නේ තොක්තේ ගිනෝ. ඒ කියන්නේ SSW දෙවෙනි කාණ්ඩයට ඇතුළත් වෙලා ඉන්න කට්ටිය ඒ තමන් කරන රැකියාව ස්පෙෂල් කට්ටිය තමයි ඇතුළත් වෙන්නේ. ඒ කියන්නේ ඒ තමන් ඉගෙන ගත්ත නැත්නම් තමන් වැඩ කරලා තියෙන දේ සම්බන්ධයෙන් ස්පෙෂල් හැකියාවල් තියෙනවා. ඒ කියන්නේ ඒ බුඤ්ඤයකට අදාළ මේ තියෙනවා. ඒ රාජකාරියට අදාළව එයා හොඳට ඒ සම්බන්ධයෙන් ප්‍රොෆෙෂනල් වෙච්ච කෙනෙක් තමයි ඒ ඉන්නේ. එයාලා මේ රටට අවශ්‍යයි. ඒක නිසාලා එයාලට කාල සීමාවක් නැතුව ජපානයේ ඉන්න දෙනවා කියන එක. ඊට පස්සේ දැන් ඒක වෙන්න බෑ. එහෙම වුණා මොකද දෙවෙනි කාණ්ඩයට ඇතුළත් වුණාපම දරුව ගෙන්න ගන්න පුළුවන්, තමන්ගේ නෝනා ගෙන්න ගන්න පුළුවන්, මහත්තයා ගෙන්න ගන්න පුළුවන්. ඒ විදි සිස්ටම් එකක් දැන් තියෙනවනේ. ඉතින් එහෙම දෙන්න බෑ කියලා ඉවරලා දැන් ඒකට එක කට්ටිය කෑ ගහනවා. ඉතින් යාරයා කියන්නේ එයාලට එහෙම කාල සීමාවක් දාන්න නැති හේතුව එයාලා මේ රටට අවශ්‍යම පිරිසක් නිසා තමයි දෙවෙනි කාණ්ඩයේ ඉන්නේ. එයාලට දෙන්නේ නැහැ එහෙම කාලයක් දාන්න නැතුව ඉන්න තීරණය කරා කියලා. ඉතින් දැනට ඒ ගැන කතා කරගෙන යනවා. ඉතින් ඒකට එක එක්කෙනා කියනවා දැන් මෙහෙමයි එක්කෙනෙක් ප්‍රකාශ කරනවා. ඒකත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්නේ. දැන් මෙයාලා දෙවෙනි කාණ්ඩයට ඇතුළත් වෙලා ඇවිල්ලා එහෙම කාල සීමාවක් නැතුව දිගට වැඩ කරගෙන යනකොට දැන් ජපානයේ මේ වෙනකොට ලෝකෙම බලාපොරොත්තු වෙනවා ජපානයේ මෙහෙම කරයි කියලා රොබොට් භාවිතා කරලා දැන් කියන්නේ වැඩ කරගන්න බැරි දේවල් අපිට කරගන්න බැරි දේවල් දැන් ඔය කැෂියර් එකේ එහෙම දැන් වෙලා තියෙන ගොඩාක් වෙලාවට මේ රොබොට් වගේ ඒක රොබොට් කියන්නේ අපි රොබොට් තමයි ඉතින් ඒක තමන් ගිහිල්ලා සල්ලි ගෙවලා බඩු ගන්න ඒ වගේ සිස්ටම් ගෙනේ කියලා ගොඩක්. ඒ කියන්නේ මිනිස්සු නැතුව රොබොටින් සිස්ටම් එකක් ඇතුළත වැඩ වෙන විදිහට සිස්ටම් එකක් හදයි කියලා ඇමරිකාවත් ජපානය එක කරයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම ලෝකේ ගොඩක් රටවල් බලාපොරොත්තු වෙමින් ඉන්නවා ජපානයේ මේක දක්ෂ නිසා අනිවාර්යෙන් කරයි කියලා. ඉතින් ජපානයේ එක පාර්ලිමේන්තුවම කියන්නේ. ඉතින් මෙහෙම දෙයක් ඒකට කරගෙන යනවා. ඒක සාර්ථක වුණ දවසට දැන් ඔය SSW දෙවෙනි කාණ්ඩයට ඇතුළත් වෙලා එන්නේ තරුණ ළමයිනේ. තරුණ ළමයි ඇවිල්ලා එයාලා දෙවෙනි කාණ්ඩයට ඇතුළත් වෙලා දිගට මේ රටේ ඉඳලා දැන් පවුල ගෙනල්ලා ළමයි ගෙනල්ලා මෙහි ඉස්කෝලේ ගිහිල්ලා මේ පරිසරයට හැදිලා ඔක්කොම වුණාට පස්සේ එයාලට වයසට යනකොට යන්න කියන්න බෑනේ. එතකොට මොකද වෙන්නේ කියන එක. ඒක ගැන හිතන්න ඕන කියලා ඉවරලා. මොකද ඒකට එතකොට එහෙම දැන් අපි රොබොට්ලාගේ වැඩ කරන ඔයාලට යන්න කියලා ඉවරලා කියන්න බෑනේ. ඒක නිසා ඒක ගැන තීරණයක් ගන්න කියලා ඉවරලා එතනත් පාර්ලිමේන්තුවේ තව වෙන පක්ෂයක කෙනෙක් කියනවා. ඉතින් මේ විදිහට දැන් මේ ගැන සාකච්ඡාවක් යනවා. ඉතින් දැන් තොක්තේ ගිනෝ ඒ කියන්නේ SSW දෙවනි කාණ්ඩය. මම දෙවනි කාණ්ඩයට ඉතින් ඇත්තටම තියෙන එක්සෑම් එහෙමත් හරි අමාරුයි. දැන් කයිගු පුකුෂිෂි කරලා ඉවල කියන්නේ ජපානයේ කයිගු පුකුෂිෂි එක්සෑම් එක කියන්නේ රජයේ තියෙන රජයේ ඒක ජපාන් අයටත් විදේශිකයටත් තියෙන එකම එක්සෑම් එක. මේ ඒ එක්සෑම් එක ඇත්තටම ලයිසන් එකක් හම්බෙන්නේ. ඉතින් ඒක හරි අමාරුයි. ඒක අවුරුද්දට එකපාරයි තියෙන්නේ. එක්සෑම් එකට ඒක පාස් වෙලා මේ ලයිසන් එක ගත්තොත් හැබැයි ලෝකෙ ගොඩක් රටවල් වලට ඒ කියන්නේ හුඟක්ම රටවල් වලට ඒක මේ ඒකෙන් යන්නත් පුළුවන්. ඒ කියන්නේ කයිගොරස් ඒ කියන්නේ කෑගිවර් රැකියාවට යන්නත් පුළුවන් ඒක තියෙනවා නම්. ඉතින් ඒ ලයිසන් එක ගත්තොත් ඔන්න දෙවෙනි කණ්ඩයට ඇතුළත් වෙන්න පුළුවන් ගත්ත අයට. ඒ වගේ සිස්ටම් එකක්. ඉතින් ඒ වගේ තමයි අනිත් ඒවත් තියෙන එක්සෑම්. ඉතින් ඒ එක්සෑම් පාස් කරගෙන ගිහිල්ලා ඉන්න පුළුවන් සිස්ටම් එකක් කරන්න යනවා කියන එක තමයි දැන් ওই කතාව ඇවිල්ලා තියෙන්නේ. එතකොට මීට අමතරව තව තියෙන විශාල මම ඉස්සෙල්ලා වීඩියෝ එකත් කරා විශාල ප්‍රශ්නයක් තමයි work visa. ඒ work visa එක මේ SSW visa එක ආවත් එක්කම work visa එක කප්පාදු කිරීමට ලක්වීමක් වෙනවා. ඒක කප්පාදු කරනවා කියන්නේ ඉතින් එයාලා කියන්නේ මෙච්චර දවසක් work visa එක. මම මේකට වෙනම වීඩියෝ එකක් හදන්නම්කෝ. ඒක වෙනම කරමු අපි. ඉතින් SSW එක ඔක්කොම තමයි. වෙන්නේ. එතකොට SSW එකේ ගොඩක් කට්ටිය අහලා තිබුණා කොහොමද එක්සෑම් කරන්නේ. ඇත්තටම ජපානයේ ඉන්න අයට ගොඩක් හොඳ මේ හොඳ මොකද්ද කියන්නේ opportunity එකක් තියෙනවා. මොකක්ද ඒක කියනවනම් දැන් තමන්ගේ රටේ නැති සබ්ජෙක්ට් මේ රටේදී කරනවා නම් කරන්න පුළුවන්.
දැන් මෙහි ඉන්න කෙනෙක් SSW මොන හරි එක්සෑම් තියෙනවා කරනවා නම් පෙළක් ඒවා අපේ රට දීපු නැතිව තියෙනවා. එතකොට අපේ රටට ගිහිල්ලා කරනවට වඩා මෙහෙන් ඒ එක්සෑම් එක කරගන්න එක වාසි. මොකද හේතුව මෙහි හැම බුන් එකකම ඒ කියන්නේ හැම කාණ්ඩයකම තියෙන එක්සෑම් ටික තියෙනවා. ඉතින් ඒ එක්සෑම් එක කරගන්න හැටි කොහොමද කියනවා ඔයාලට කරන්න තියෙන්නේ SSW එකට මේ එක ගැන ඉන්ටර්නෙට් එකේ ගහන්න. ගිනෝජික්ස් කියලා ඉවරලා ගහන්න. ගහපුවාම ඒකේ වෙබ්සයිට් එක සිංහලෙනුත් තියෙනවා. තමන්ගේ භාෂාවෙනුත් ගන්න පුළුවන්. මේ නැත්තම් ඉංග්‍රීසි වලිනුත් තියෙනවා. ඉංග්‍රීසි වලින් කට්ටිය ගහන්නකෝ. ඒ ගැහුවත් එනවා මේක. ඉතින් මේක මේ විදිහට ගහලා හොයන්න. හොයලා ඉවර වෙලා තමන්ට අවශ්‍ය කැටගරි එක බලන්න. මොනවද තියෙන කාණ්ඩ. ඊට පස්සේ කාණ්ඩ වලින් තමන් කැමති මොන කාණ්ඩෙටද කියලා එක්සෑම් කරගන්න. දැන් ගොඩක් කට්ටිය අහනවා මේ කොහොමද කරගන්නේ කොහොමද කියලා මට ඉන්බොක්ස් එකේ ගොඩ අය අහනවා. ඉතින් තමන් දැන් මගේ ඉන්බොක්ස් එකේ අහන ගමන්ම ඔයාලට ගිහිල්ලා Google එකේ ඔක සර්ච් කරන්න පුළුවන්. කරන්න. මම තව එකපාරක් මේ මම ඊට ඉස්සෙල්ලත් මේ වීඩියෝ එක උඩ පරණ කරලා තියෙනවා. ආයෙ පාරක් මම කරලා දාන්නම් වීඩියෝ එකක්. කොහොමද Google එක හොයන්නේ කියලා. මම හිතනවා ඒක එච්චර අමාරු වැඩක් නෙමෙයි කියලා. මොකද අපි මේ TikTok එකේ උඩට පහළට යන ගමන් නැත්තම් Facebook එකේ උඩට පහළට යන ගමන් YouTube එක බලන ගමන් ඒ ඉන්න වෙලාවේදී හොයන්න. Tamanට අවශ්‍ය දේ හොයන්න. හොයලා කරන්න. මේ මොකද Tamanගේ අවශ්‍යතාවයනේ. ඉතින් ඒක නිසා ගොඩක් ස්ටුඩන්ට්ලා වර්ක් විසා කරන කට්ටිය මේක කරලා තියාගන්නවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඔක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් සුබ දවසක් ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.